බලන්න. Hi guys. ඔන්න ඉතින් අද අපි යන්නේ එක දවසින් ලස්සන දියැලි දෙකක් බලන්න. ඒ දියැලි දෙක මොකක්ද? අපිට කොච්චර වෙලා ගියාද කියලා බලන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න ඉතින් අපි උදේ පාන්දර 3 මාර වෙද්දි අපේ ගමන යන්න පටන් ගත්තා. අපි අද බලන්න යන දියැලි දෙක මොකක්ද කියලා ඔයාලට තව ටිකකින් කියන්න. ඉතින් යන ගමන් අපි තේ එකක් බොන්න නැවතුණා. අපිට මෙතනදී ලස්සන යාළුවෙක්ව හම්බුණා. බලන්නකෝ ඒ කවුද කියලා. ඔන්න ඉතින් අපි ආයෙත් ওই විදිහට ගමන පටන් ගත්තා. දැන් නම් ඉතින් චුට්ට ඉර පායගෙන එන ගමන් තියෙන්නේ. කළුවර නැති වෙලා ලාවට එළිය වැටෙන ගමන් තියෙන්නේ. ඉතින් එතකොට අපි අපේ ගමනෙන් භාගයක් විතර ගිහිල්ලත් ඉවරයි. මේ හරියට දැන් තමා ඉර පායගෙන එන්නේ ළමයි. ඈත කඳු වලින් ලස්සනට පේනවා ඉර පායන විදිහ. හරිම ලස්සන වටපිටාවක්, හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි අපේ ගමනාන්තයට ලං වෙලා ඉන්නේ. බලන්න ළමයි මේ මම ගිහින් තියෙන ලස්සනම පාර. වටේ view එක මාරම ලස්සනයි. අවුව වැටලා තිබ්බට ඇඟට රස්නයක් දැනෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න අපි අපේ පළවෙනි ලොකේෂන් එකට ආවා. අපි මේ බලන්න යන්නේ ගාට්මෝ ෆෝල්ස් වල අප කොටස. ඉතින් එතනට යන්න අපි Google Map එකේ අප ගාට්මෝ කියලා දාගෙන තමයි ආවේ. මස්කෙලියේ තියෙන්නේ මේක. අපි ඉතින් මෙතනට ආවා උදේ 8 වෙද්දී. Google Map එකේ පෙන්නන පාකින් කියන තැනට අමතරව අපිට තව ඉස්සරහට බයික් එකේ යන්න පුළුවන්. අපිට බයික් එකේ යන්න පුළුවන් අන්තිම දුර තියෙන තැන තියෙනවා ගෙදරක්. ඒ අංකල්ලා ගෙදරින් අපිට පාක් කරලා චූරි දුරක් විනාඩි 5ක 10ක වගේ දුරක් පයින් එන්න තියෙනවා. ඉතින් යාළගෙන් පාර හැමදේම අහගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අපේ ලොකේෂන් එකට ආවා. මාරම ලස්සන view එකක් තියෙන ළමයි. මම මේ වගේ දර්ශනයක් දකින පළවෙනි පාර. හරිම ලස්සනයි. බලන්නකො ඉතින් මෙතනට මුළු වටපිටාවම පේනවා. දියැල පටන් ගන්න හරියමනේ අපි ඉන්නේ. මෙතන වතුරත් මාර පිරිසුදුයි. ඔයාලට මෙතනට එනවා නම් කඩ තියෙනවා. අපි උදේම ආපු නිසා තාම කඩ ඇරලා තිබ්බේ නැහැ. කවුරුත් හිටියෙත් නැහැ. අපි තමයි මුලින්ම ආවේ. බලන්නකො ළමයි ලස්සන. ඔයාලා ඔය වීඩියෝ එකෙන් දකින්නටත් වඩා මේ දේ ඇත්තටම S2 දකිද්දි තියෙන මාර ලස්සන. ඉතින් අපි ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. මේ වගේ තැනකට ඇවිල්ලා වීඩියෝ නොගෙන ඉන්න බැහැනේ. ඉතින් ඊගාවට අපි යන්න පිටත් උනේ ගාට්මෝ ෆෝල්ස් එකේම පහළ කොටසට. ඒකට යන්න වෙනම පාරකින් යන්න ඕනේ. ඔයාලට ලෝව ගාට්මෝ කියලා මැප් එකේ දාගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන මේ පාක් කරන තැන කට්ටියකින් විස්තර අහගන්නත් පුළුවන්. ඒ පාරේ නම් චුට්ටක් යන්න අමාරුයි. වාහනයකට නම් යන්න බෑ. 3 wheel එකකට බයික් එකකට වගේ යන්න පුළුවන්. කොහොම හරි එතනත් පාකින් එක පාක් කරන්න පුළුවන්. පාක් කරලා චුට්ටක් විනාඩි 2-3ක දුරක් බැස්සට පස්සේ මෙන්න මේ ලස්සන දියැල තියෙනවා. මාරම ලස්සන view එකක් තියෙන ළමයි. ඇත්තටම උඩින් පෙවුනටත් වඩා මම ආස කරේ මේ view එකට. දැක්කම මාර විදියට හිත නිවෙන වටේම කොළ පාට තියෙන මාරම ලස්සන view එකක් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලත් ගිහින් බලන්න යන්න ඕන දියැලක් තමයි ගාට්මෝ කියන්නේ. ඉතින් මෙතෙන්ට වෙලා ඔයාලට ටික වෙලාවක් ඉන්න පුළුවන්. අපිත් පොඩි වෙලාවක් මෙතෙන්ට වෙලා හිටියා වීඩියෝස් ගත්තා. ඔන්න ඉතින් දැන් අපේ පළවෙනි ලොකේෂන් එකේ වැඩේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ අපේ දෙවෙනි ලොකේෂන් එකට. අපි ඊළඟට යන්න තෝරගත්තේ ඇබර්ඩීන් වෝටර්ෆෝල්ස් ළමයි. අපි කොහොම හරි ගාට්මෝ වල ඉඳන්
රාත්‍රී 10:11 වගේ වුණා. අපි ගිනි ගත්තේන මේ ඇබර්ඩීන් වෝටර්ෆෝල්ස් එක ළඟට එද්දි වෙලාව 12ට වගේ තමයි තිබ්බේ. මැප් එකේ දාගෙන ගියාම අපිට පෙන්වන්නේ ඇබර්ඩීන් වල උඩ කොටස. එතනින් තව ටිකක් පහතට යන්න ඕන අපි මේ ගියපු කොටසට බලන්න. අපිට කොටස් දෙකම බලන්න වෙලා තිබ්බට මෙහෙට වහින්න වගේ තිබ්බේ. එතන හිටපු අයත් කිව්වා තව පැයක් වගේ යද්දි වැස්ස පටන් ගන්නවා කියලා. ඉතින් අපි තීරණය කරා උඩ කොටස බලන්නේ නැතුව අනිත් තැන බලලා එද්දි වැස්සේ නැත්තම් ආයෙ උඩ කොටස බලනවා කියලා. ඒ වුණාට ළමයි අපිට උඩ කොටසට යන්න හම්බුනේ. අපි මෙතනට ගිහිල්ලා පැය භාගයක් යද්දි වහින්න ගත්තා. මේකට යන්න තියෙන පාර නම් චුට්ටක් අමාරුයි. කැලයක් වගේ මැද්දෙන් යන්න තියෙන්නේ. අද කඩත් වහලා තිබ්බ කවුරුත්ම හිටියෙත් නැහැ. ටිකක් ඉතින් ඇතුළට යන්න ඕනේ. අද්දි නම් අවුලක් නැහැ. බැහැගෙන යන්න තියෙන්නේ. ඒ වුණාට උඩට එද්දි නැගගෙන එන්න ඇත්තටම මට නම් මාරු විදිහට අමාරු ළමයි එද්දි එක වීඩියෝ එකක්වත් ගන්න හම්බුනේත් නැහැ. මොකද මෙතනින් අපි එද්දිම වැස්ස පටන් ගත්තා. ඊට වඩා මට ටිකක් අමාරු වුණා. අපි කොහොම හරි එක වෙද්දි උඩට ගියා. චූටි වෙලාවක් ඉඳගෙන ඉඳලා වතුර බීලා කරලා තමයි ආයෙ එන්න පිටත් උනේ. එතකොටත් හොඳටම වැස්ස. එතන ගිනිගත් හේනේ ඉඳන් කෙලින්ම කිතුල්ගල එතනින් පස්සේ වීඩියෝස් ගන්න හම්බුනේ නෑ ළමයි. හොඳටම වැස්ස. ඉතින් කිතුල්ගලට ඇවිල්ලා අපි දවල් කෑම කාලා එන්න පිටත් වුණා. ඊට පස්සේ කලින්ටත් වඩා වැස්ස. ඉතින් ආයෙ වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. ඔහොම තමයි ළමයි අපේ මේ දවසේ ගෙවුනේ. මාරම සුන්දර අත්දැකීමක් විඳගත්තා. ඉතින් මේ තැන් දෙක අනිවාර්යයෙන්ම ඔයාලගේ බකට් ලිස්ට් එකේ තියෙන්න ඕන තැන් දෙක. ඉතින් ඔයාලටත් කියනවා අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ තැන් දෙක බලන්න කියලා. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙනකන් අපි ගිහින් එන්න. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න ළමයි. වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. Thanks for watching ළමයි. එහෙනම් ගිහින් එන්නම්. Bye bye.